නංගි හොර කරනවනේ අනේ. බොරු කියන්න එපා. මොකද දරුවනේ අයියෝකේ. කොහෙද ළමයි මේ දුවන්නේ? අප්පච්චි අරයනවා අප්පච්චි. කවුද අරහාදයද? ඔව් අප්පච්චි ආව දැකපු ගමන් කැමති වෙනවා. දෙවගේ සතුට ඉතින් මගෙත් සතුටනේ. අන්න අප්පච්චි ආවා. පරිස්සමෙන් යම් පුතාගේ කොයිද ගියේ? කප්ලන්න වඩුවගේ තින්ඩ ඕඩර එකක් බලන්න ගියා. මොකද උනේ? වැඩේ නම් නියමයි ලොකු වැඩක් ඒක. හරි කොහොම හරි ඒක අල්ලගනින්කෝ. මේ රත්නසේකරයා හිතාගෙන ඉන්නේ ඌ තමයි මේ ගමේ ඉන්න ලොකුම කෙරින්කාරයා කියලා. හරියට හරි. ඔය ඔක්කොම අර කෙල්ල කැම්පස් ගියාට පස්සේනේ කබ්‍රල් අයියා. හරි බං. කෙල්ල කැම්පස් ගියා කියලා ඕකට වටිනවද? අඩි ගානක් උඩින් යන්න. ඈ මොකෙද්ද ඌ? මන්න හිතන්නේ කබ්‍රල් අයියා කන පුරෝල එකක් දෙන්න ඕන. මේක අහපන්. ඒකත් ළඟදිම සිද්ධ වෙනවා. තේරුණාද? ඔහොම නටන්න ගියෝ. හරියට හරි. කබ්‍රල් අයියා දෙයක් කිව්වොත් ඒක හරියටම හරිනේ. මේක හරි. හොඳයි. බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ආන්න හරි. දුවට දෙන්න ඕන තාත්තට රිදෙන්න. මොකක් කිව්වා? අනේ නෑ කබ්‍රල් අයියා. තාත්තට දෙන්න ඕන දුවට රිදෙන්න. යකෝ කියන දෙයක් හරියට කියහකො පටලවන්නේ නැතුව. හරි පින් කබ්‍රල් අයියා ඉස්සර අපිට කෙලින් කතා කරන්න බෑනේ. ඒකත් එහෙමද? හරි. බලපිය රත්නසේකරයාට මම ඉස්සරහටදී කරන දෙයි. තේරුණාද? මේ අද කිව්වා කියලා හිතේ තියාගන්න. කබ්‍රල් අයියා කිව්වොත් ඒ දේ හරියටම හරි. හරි. මේ වැඩේ මම කරනවා. හැබැයි තෝ ගමේ ගිහිල්ලා තැන් වල අපි කතා වෙන දේවල් කියනවා එහෙම නෙමෙයි. තේරුණාද? බලමු මොකද වෙන්නේ කියලා. යමා. එනවා කබ්‍රල් අයියා මේ එනවා. පුතාට ජීවය ගන්න අමාරු නෑ නේද? අපෝ නේ අප්පච්චි කවුරුද ඉතින් එයාට ගහන්න හැට කෝල් කරනවා සෙට් කරනවා. හරි කරුදර ගාලියක් නේද? කැම්පස් එකේ මෙලාලිය මට මොන්නේ අප්පච්චි. පුතා මොකද ට්‍රාන්ස්ෆර් එක හැදෙන්න ගත්තේ? ඒක හරි අප්පච්චි. සුබද මාරුනේ. මම වෙනකොට වැඩ කරපු සංවේදනදාරි මහත්තයා තමයි මාරු. අප්පා යනක මග බලාගෙන හිටියේ. ඒක නම් ඇත්ත. අප්පච්චිට ඒකක් හදන්න බෑ.
දැන් ඒ පාත්මේ ඒක නෙවෙයි. දැන් ඕගොල්ලෝ මේ සම්බන්ධයට කොච්චර කාලයක් කරනවද? මම හිතන්නේ අප්පච්චි අවුරුදු 4කට වැඩි කැම්පස් එකේ ඉන්න කාලේ දන්නේ. ඒක හොඳයි. එහෙනම් පුතාලයි ගෙදර කට්ටියට කියලා එයා පිළිවෙලක් කරගත්තොත් හොඳයි නේද? මම අපේ අම්මට අප්පච්චිට කතා කරලා තියෙනවා. එයාලා ළඟදී මේ ඉන්න දිනයක් දාගෙන ඉන්න අප්පච්චි. ඒක හොඳයි. රත්නසේකර